අවුරුදු 20ක් වගේ කාලයක් වෙනවා. ඒ කියන්නේ විජේ මුලින්ම චිත්‍රපටියට අපේ ක්ෂේත්‍රයට පිවිසිච්ච කාලේ ඉඳන්ම අපි ඉතා කිට්ටුව ආශ්‍රය කළා. ඔහු නැති වෙන කල්ම. අපි කවදාකවත් විජේත් එක්ක මොන හේතුවක් නිසාවත් මොනම විදිහේවත් අමනාපකමක් ඇති කරගත්තේ නෑ. මම විතරක් නෙවෙයි විජේ අපේ ක්ෂේත්‍රයේ වැඩ කරන සියලු දෙනා අතර මේ තාම ප්‍රියතම පුද්ගලයෙක් වශයෙන් ජීවත් වුණා. විජේ කලාකාරයෙක් වශයෙන් අංශ කීපයකින් ඉතාම දක්ෂයෙක්. ඒ හැම දක්ෂකමටම වැඩිය මම අගය කරන විජේ ගාව තිබිච්ච මිනිස්කම. අපිට කලාතුරකින් මුණ ගැහෙන හොඳ මිනිසෙක් විදියට ඒ ප්‍රාර්ථනා කරනවා සතර වසන්තුරු විජේට මේ වගේ අවාසනාවන්ත සිද්ධියකට මුහුණ පාන්න සිද්ධ වෙන්න එපා. විජය අපිට නැති වුණා එච්චර කියන්න තියෙන්නේ. මම හිතන්නේ මේ විජය ඔබත් විජයත් අතර ඇති සම්බන්ධතාවය දැන් මේ දක්වා චිත්‍රපට සිනමාවේ චිත්‍රපට රාශියක ඔබ දෙදෙනාම එක්ක ඉඳලා තියෙනවා. දැන් මේ අවස්ථාවේදී විජයට උණු මේ විපත ගැන මොනවද ඔබට කියන්න තියෙන්නේ? බලවත් ලෙස කම්පාවටපත් වුණා. මොකද විජයගේ මගේ මිත්‍ර සම්බන්ධය අපි මේ වෙන කිසිම මට්ටමකින් නෙවෙයි අපි ආසල් සමේ මිතුරු අපි තාම කිට්ටු ආශ්‍රයක් ඒ යුගයේ ඉඳලම තිබුණා. මොකද කලාතුරකින් වෙන විදිහට එකට එක පන්ති ඉගෙන ගත්ත දෙන්නෙක් එකම වෘත්තියේ යෙදුණා. අපි අදහස් අතින් සමහර විට විවිධ වෙන්න ඇති. නමුත් අපේ මිත්‍රත්වය කවදාවත් ඒ නිසා පළුදුනේ නැහැ. මිත්‍රත්වයකට වඩා බැඳි සහෝදරත්වයකින් විශේෂයෙන්ම කර්මාන්තයේ කටයුතු කරද්දී පෞද්ගලික ජීවිතයත් අපි හිටියා. මට කියන්න තියෙන්නේ සිංහල සිනමාවේ මට ඒ වගේ අවංකව හිතවත් යාළුවෙක් හිටියේ නෑ. උතුම් මිනිස්සෙක්. මල්ලි තාම ශිෂ්‍යෙක්. රටේ අනාගතේ රටේ ශක්තිය තමයි ශිෂ්‍යෝ. ශිෂ්‍යෝ තමයි මේ රටේ අලුත් යුගයක් ගොඩනගන්නේ. ශිෂ්‍යයින්ගේ ආයුධ කැටිපොළු ගල් මුගුරු නෙවෙයි. පොත්පත් පෑන් පැන්සල්. කරුණා කරලා අයියගේ ලෙක්චර් එක නවත්තලා මෙතන යන්න. ඒ වගේ ගතිගුණ මිනිස්සෙකුට පිටන්නේ හුඟක් කලාතුරකින්. ඒ වගේ මිනිස්සෙක්ව කවදාවත් සිනමාවේදී ආයෙ හම්බෙයි කියලා මම විශ්වාස කරන්නේ සනත් ඔහු විශිෂ්ට ගණයේ නළුවෙක් බව අමුතුවෙන් කිව යුතු නෑ. ඇත්තම පහුගිය කාලය තුල ඔහුගේ ප්‍රතිභා ශක්තිය තිබුණා විතරක් නෙවෙයි. ඔහු පහුගිය කාලේ ලැබපු ජීවිත අත්දැකීම් තුලින් ඔහුගේ රංගපෑම් ඊටාම වේගයෙන් දියුණු වෙමින් තිබිච්ච අවධියකයි ඔහුගේ මේ අභාවය සිදුුනේ. ඒක නිසා මම හිතන්නේ සිංහල සිනමාවට දරන්න බැරි පාඩුවක් ඔහුගේ අභාවය. ඒක මම හිතන්නේ මුළු රටම සහ සියලු චිත්‍රපට අධ්‍යක්ෂකවරු පිළිගන්න කාරණාවක් බවයි මම විශ්වාස කරන්නේ. ඒ උතුම් මිනිස් ගුණ ධර්ම තියෙන ඒ නිහඬ කලාකරුවා අවසන් ගමන් යන මොහොතකදී අපිට මේ වගේ අවස්ථාවක සුළු වෙලාවක් හරි රැස් වෙලා මෙවැනි ගෞරවයක් කරන්න ලැබීමත් පුද්ගලිකව අපේ භාග්‍යයක් කියලා හිතනවා. ඒ කලාකරුවාට කරන්න පුළුවන් උපරිම විදියට. නමුත් මේ වගේ කලාකාරයෙක් අපි අතර නැවතත් උපදීවා ඒ වගේ තැනැත්තෙකුගේ ඇසුර අපට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. කාරණා හුඟක් තියෙනවා. මුලින්ම මට කියන්න තියෙන්නේ අපිට හිටපු හොඳ උසස් ගණේ කලාකාරයෙක්, හොඳ හදවතක් ඇති රත්තරන් මිනිසෙක් අපි අතර නැතුණයි කියලයි. මම හිතන්නේ අපි හැමත මේ වෙනුවෙන් තියෙන කනගාටුව දුක කියලා නිම කරන්න බෑ ධර්ම. මම හිතන්නේ ධර්මෙත් ඒක අනුමත කරනවා. මිනිස්සෙක් වශයෙන් ඉතා උතුම් ගති බවතුන් තිබිච්ච මිනිස්සෙක්. මම කියන්නේ කීප දෙනෙක් සමග එකතු වෙලා චිත්‍රපටයක් කරන්න කියලා මම ඒ මහත්මයාට කිව්වා මට උදව් කරනවාද කියලා. ඊට පස්සේ මේ මහත්මයා කිව්වේ එකපාරටම ෆ්‍රෙඩි මගෙන් තියෙන ඕනම උදව්වක් මම ඔබට කරනවා ඕන එකක් කියන්න කියලා මට කිව්වා. ඊට පස්සේ මම අහුවා දින ටික මම දෙන දින ටික තියාගන්න පුළුවන්ද කියලා. ඒකට කිව්වා මේ ඇත්ත වශයෙන්ම කියනවා නම් දෙයියන්ට නුදුන්නත් මම ඔබට ඒ දින දෙනවා කිව්වා. ද්‍රවිඩ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන එම්.වී. බාල සිංහල සිනමාවේ පහුගිය අවුරුදු 30ක් මම සේවය කරනවා. සාමාන්‍යයෙන් ආපු මම අධ්‍යක්ෂ වශයෙන් කරපු මහත්මයාගේ චිත්‍රපටය රාසග්නිත රාස.
ඒ මහත්මයාත් එක්ක මම ආශ්‍රය කරනකොට ඒ මහත්මයාගේ කිසිම දවසක අපෙන් කිසිම හිත අමාරු විදියට ආශ්‍රය කරලා නැහැ. හිත හොඳ මිනිහෙක් මිනිසුන්